ඔන්න අපි අදත් අපේ බැටරි කැපැසිටි ටෙස්ට් කරන සීරීස් එකේ තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි අරන් ආවේ ඔයාලට ලිතියම් අයන් ෆොස්ෆේට් වල EVE කියන බ්‍රෑන්ඩ් එකේම LF230 එහෙම නැත්නම් ඇම්පියර් 230 බැටරි සෙල් එකේ රියල් කැපැසිටි එක ටෙස්ට් කරලා බලන්න. ඉතින් මේ ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් බැටරි සෙල්. ඉතින් අපි බලමු වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනටම අපේ ටෙස්ට් බෙන්ච් එකට කනෙක්ට් කරලා මේක කොහොමද මේක ඇත්තම කැපැසිටි කියලා. ඔන්න එහෙනම් අපි අපේ බැටරි ටර්මිනල් එක මයිනස් එක සෙට් කරගමු බැටරි කැපැසිටි එකට. ඉතින් ඔන්න අපි පොසිටිව් එකත් සෙට් කරගත්තා. එහෙනම් අපි දැන් වැඩි වෙලා ගන්න නැතුව යමු අපේ කැපැසිටි ටෙස්ට් එක ස්ටාර්ට් කරන්න. ඔන්න එහෙනම් වෙනදා වගේ අපි කැපැසිටි ටෙස්ට් එක මෙන්න මේ විදිහට ස්ටාර්ට් කරගමු. අපි සාමාන්‍ය විදිහට වෝල්ටේජ් 3.6 ඉඳන් 2.5ට එනකන් අපි ඩ්‍රොප් කරලා බලනවා. මේක රියල් කැපැසිටි ටෙස්ට් එකක් වෙන්න ඕන නිසා මැනුෆැක්චරර් ටෙස්ට් කරන ගානට. එහෙනම් ඔන්න අපි ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරා. ඔන්න අපේ 230 EVE බැටරි සෙල් එකේ කැපැසිටි ටෙස්ට් එකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවද මේකේ 230 කිව්වට 239.4ක් තියෙනවා. ඉතින් මේ බැටරි සෙල් එකත් අපිට කියනවට වඩා වැඩි පර්ෆෝමන්ස් එකක් දෙන්න පුළුවන් බැටරි සෙල් එකක්. ඉතින් එහෙනම් ඔයාලට තවත් බැටරි සෙල් එකක් අපි බැටරි ජාතියක් අපි රිවිව් කරමු ඊළඟ වීඩියෝ එකකින්. එතකන් ඔයාලා මේක බලන්න. අපි ඒක බලලා අපි ඊළඟ එක පුළුවන් ඉක්මනට ඔයාලට ගේන්න තමයි අපේ සූදානම.